hello good morning කොහොමද ඉතින් ඔන්න අද ලස්සන ට්‍රැවල් එකක් ගෙනත් තියෙන උදේම දැන් ඉතින් වෙලාව පාන්දර 6:20යි වෑන් එක එනවා තාම ටිකින් වෑන් එක එනවා ඉතින් අද යන්නේ කොහෙද කියලාද ඔයාලා බලන් ඉන්න නැත්තේ අද යන්නේ මහියංගනේට ඉතින් අද මහියංගනේට යන්නේ කියන්නේ දවස් 3ක් මහියංගනේටයි හපුදලටයි යන්න හිතන් ඉන්නවා ඉතින් අද රෑ නවතින්නේ මහියංගනේ මේ මම යංගනේ යන අතරමඟදී බලන්න තියෙනවා ඒ තැන් වලට යනවා ඒව පෙන්වන්නම් වීඩියෝ එකේදී ලංකාව වටේ ට්‍රැවල් කරන්න ලෑස්ති වෙන්න එහෙනම් මේ ට්‍රැවල් බෝයි මහියංගනට එනවා ඔන්න අපි දැන් හයිවේ දාන්න හදන්නේ යටියනින් හම්බන්තොටට යන්න ඔන්න මෙතනින් හලවනවා Five minutes later. hello guys ඔන්න මහියංගනට යන ගමනේ දැන් අපි ඉන්නේ බර්ඩ්ස් පාක් වල අන්න අතන බෝඩ් එක තියෙනවා පේනවා ඇති මේ තියෙන්නේ බර්ඩ්ස් පාක් අන්න එහෙ තමයි දැන් ඉන්නේ බර්ඩ්ස් පාක් එකේ ඇතුල් වෙන්න හදන ටිකට් එක 1200යි බර්ඩ්ස් පාක් වලට මෙන්න බර්ඩ්ස් පාක් එකේ දෙන කට්ටිය යනවා අර ඉතින් මෙන්න බෙන්ත වැස්බෝරු ඉන්න වැස්බෝරු ඉන්නවා මේ එළියට පේන්නේ ඇතුලේ තව ගොඩක් අය ඉන්න අර පැත්තට එන්නේ හේ ලොකු අපසරියක් තියෙනවා යංකෝ බලන්න ඇතුලට ගිහිල්ලා බලමු අන සුදු මොනරු ඉන්නවා අර පැත්තේ ඔන්න ඇතුල් වුණා මෙන්න තියෙන ප්‍රවේශ පත්‍ර කවුළුව මෙතන මෙන්න ටිකට් එක ගත්තා 1200 අපි 6 දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ 7200 ගෙව්වා මෙන්න ටිකට් එක 1200යි කියලා ගහලා තියෙන බර්ඩ්ස් පාක් මෙන්න ඉන්නෝ පැස්බරු මෙතන ඉන්නෝ මෙන්න මෙතන එකක් තියෙනවා පොකුණක් වගේ මේ කෘතිම يعني එකතු කරලා හදපු එකක් ඉන්න පැස්බරේ මේ යකඩ වලින් හදලා තියෙනවා මෙන්න දඩුලේනෙක් ඉන්නවා මෙතන ඉන්නෝ ඇමරිකානු ෆ්ලැමින්ගෝලා ඉන්න මෙතන මෙන්න මොනරෝ ඉන්නවා මෙන්න ඉන්න මෙතන ඉන්නෝ ගිරව් පේනවද දන්න මේ ඉන්දියන් මොනරු විශේෂය ලංකා නෙමෙයි ෂෝල්ඩර් ඉන්දියන් මේ විශේෂය අර පැත්තට යම් බලන්න දැන් තව ගොඩක් බලන් තියෙන මේක න මේ මෙහෙ ඉන්නෝ මෙතන ඉන්නෝ අප්‍රිකාවට ආවේනික පක්ෂි විශේෂය රට වෙන්නේ අප්‍රිකාවේ තමයි වැඩිය නෑ එතන නෑ මෙතන තමයි හොඳම ඇතිය ලව් බර්ඩ්ස්ලා වගේ මෙතනත් ඉන්නෝ මොකන්ද මේ පැත්තේ ඉන්නෝ මේ මෙතන දාලා තියෙනවා මේ දාලා තියෙන වික්ටෝරියන් ක්‍රවුන් එයාලේ රට වෙන්නේ නිව් ගිනියාව කන්ට්‍රි එක ග්‍රීන් ඇමරිකා කන්ට්‍රි එක සවුත් ඇමරිකාව පක්ෂි ඉන්නද කවුරු පේන්නේ මට රසින් අස්සේ ඉන්න මෙතන ඉන්නෝ පල්ලවන් පීකෝ පිලිපීනේ රට ඉන්නේ උත්තර වෙන්න good
මැකෝ විශේෂ ලව් මේතන මේක සෙන්ට්‍රල් සවුත් ඇමරිකා නිවාන්තර වැසි වනාන්තරවල වැඩිපුර බහුල වශයෙන් ඉන්නේ ඔක්කොම මැකෝ විශේෂ තමයි මේ ඉන්නේ ඔන්න මෙතනත් ඉන්නවා අර අතන ටූ වගේ මේ තැවිලි පාට මෙතන රෝස පාට මේ පිරිසිදු කරන අයත් ඉන්න මේ ක්ලීන් එකට තියාගන්න දැන් පහ මොනවයි තුල්ලෙන්නේ එක එක තැන් තියෙනවා පහ ඊට පස්සේ මේ පැත්ත පහ ගියාම හතර පාස් කරන් ආයේ දැන් පහ මෙන්න තනකොළ කපන එක. පිළිවෙලට තියා ගන්න කපලාගෙන. නෝ තමයි බලන් තියෙන්නේ ඉතින් මේක. මෙන්න මේක අහේ ගස්ටි එකතු කරලා හදලා ලස්සන නේ ටික වේ. හදු. උඩින් ගහ හදා. බයි. ඔන්න දැන් බර්ඩ්ස් පාක් එක බල්ලි ඉවරයි. දැන් වාහනේ තියෙනවා එතෙන්ට යනවා ඊළඟ බලන තැනට යන්න මහියංගනේට යන ගමනේ. ඒතකොට අදලා ඉන්නේ මහියංගනේ තැන. ඒ තැන පෙන්නන්න පස්සේ දැන් යන් අර වෑන් එකට. කියනවා මෙහෙම තමයි තියෙන්නේ ප්ලේන් එක ඇතුළ. මෙන්න ඔක්කොම උඩ සිස්ටම් ටිකත් එක්ක ඉස්සරහා වෙතන තමයි ග්ලාස් දෙක. මෙන්න එහෙම තියෙනවා මේ එක. මේ තියෙන අර මේවා කරන විදිහ මෙහෙම මේක කරකද මේක කරකවනවා තියලා තියෙන එහෙම. ඔන්න ප්ලේන් එකටත් ගියා. හෙලෝ කොහමද? ඔන්න ලන්ච් එකත් තරම් ඉවරලා දැන් වෙලාව 3යි කාලයි. අපි දැන් ඉන්නේ පස්සර. මහියංගනේට යන ගමනේ දැන් ඉන්නේ පස්සර. වංගු පාර යන්නේ කිලෝමීටර් 45ක් තියෙනවා යන්න. මෙතෙන් බිබිලට යන්න. ඒ ඔක්කොම වංගු තමයි. බිබිලට තව කිලෝමීටර් 33යි. ඔන්න අපිට යන ගමන් ඉන්නේ. ඉතින් බලමු. දැන් ඉස්සරහට නම් බලන්න මොකුත් හම්බ වෙන්නේ නැති වෙයි. බලන්න හම්බුනොත් ඔයාලට අනිවාර්යෙන් පෙන්නන්න. එහෙනම් මේ ට්‍රැවල් බෝයි මහියංගනේ.
මහියංගනය ටවුන් එක. දැන් මහියංගනේ ටවුන් එකට ඉඳලා බඩු වගේක් ගන්න මහියංගනය ෆුඩ් සිටි එකට ආවා. ඉස්සරහට යන ගමන් ඉන්නේ දැන්. අපි ඔන්න බඩු ටික අරගෙන ආයිද යනවා වෑන් එකට. මේ දින අපි ආන වෑන් එක. මේ තියෙන්නේ මහියංගනේ නගරේ. දැන් අපි යන්නේ අපි අද නවතින තැනට. එතනදී එන හැමෝම